to the judges. So judges are thoroughly examining it. So I think team store mechanics. I think we are ready. They're ready to take off. Let's see what they're going to do. Let's see what they got. So they're ready to take off. Please do not stay behind. So they take off. I think that's not a successful lift. So they lost their second attempt too. Okay, now they are moving to their third attempt. समझ रहे हो ना What the fuck? අපි දැන් මේ අපේ විදුලිය 67 අදන ගමන් ඉන්නේ. අපිට මේ පොඩි පවලුවක් ඕනලා තිබ්බා මෙන්න මේ සිදුරාස්සෙන් යන්න. ඒ කියන්නේ මේ දෙක එකට සෙට් කරාම මෙන්න මේ සිදුරාස්සෙන් තමයි යන්න ඕන. ඒත් අපේ ටීම් එකේ ඉන්න ටීම් මෙම්බර් කෙනෙක් අපිට ගෙනත් දුන්නේ පවලුව තමයි මේ තියෙන්නේ. මේ තියෙන මේ පවලුව. මේ සිදුරෙන් යන්න අපිට දුන්න පවලුව. good luck. Thanks! Love you! Forever! ළමයි ඔයාලට දැන් මේ වෙන්නේ assignment එකක් සබ්මිට් කරන්න තප්පර කිහිපයක් ඉඳලා මේ assignment එක සබ්මිට් කරන්න දඟලන කට්ටිය. මේක ඇවිල්ලා අපේ යුනිවර්සිටි ලයිෆ් එකේ ඇවරේජ් දවසක්. තමයි එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර වැඩ තිබුණත් ධෝනිව අමතක වෙන්නේ නැති හැම වෙලාවෙම ධෝනිත් එක්ක කතා කරගෙන ඉන්න මනුස්සයා. ठीक है तो सुधर जाओ सुन लो मेरी बात ठीक है थोड़े मैनर सीख लो एथिकेट सीख लो तमीज सीख लो और अपना काम धंधा ढूंढो कोई ठीक है ये क्या है 1 hour later. पैसा ही पैसा होगा. वीडियो का रेट करते थे पुटे आवरू दाए कि मैं वीडियो को बनाना ना अभी कैंपस की यालो पता है मैं वीडियो का आवरू दाए मैं पुतार कथा कर पड़ी मैं वीडियो का आवरू दाए मैं पुतार करना नो ऐसे कथा कर Yeah boy. वॉइस करते दी मैं पुतार मना रही है बारी नहीं मुंह कैंडला दीपक बला गम मैं बनी नहीं क्यों मैं और दाई में वीडियो को बनाने का खबर. Oh my god, who the hell cares? ඒ වගේ මේ පිටිපස්සේ නිහඬ බිරුවෙක් ඉන්නවා. ඔයා මොකද අවුරුද්දයි පුතාට කියන්නේ? මොකද කියන්නේ? ගැම්මද ඕනේ කියලා යන්න කියලාද?
රසාංජනේ ඔයාට වාගේ දරුවන්ට මොනවද පාසල් ප්‍රේමය ගැන කියන්න තියෙන්නේ? හොඳයිද පාසල් ප්‍රේමය තිබ්බත් හොඳයි. දැන් කෙල්ලෙක් ඉන්නවද කියන්නේ? වර්ධ වයස කීයද? 22යි. කෙල්ලෙක් ඉන්නවද? 21යි. වඩ කෙල්ලෙක් ඉන්නවද? කෙල්ලෙක් නෑ. සුජාන වගේ වයස කීයද? 22යි. කෙල්ලෙක් ඉන්නවද? නෑ. දීජාන වයස කීයද? 21යි. කෙල්ලෙක් ඉන්නවද? නෑනේ. මටත් 21යි. තාම කෙල්ලෙක් නෑ. ඒක තමයි දවසේ හොඳම කතාව. එහෙම කියුනේ. One hour later. ෆෑන් ලොකු දෙයක්. මූ මගේ බලන් යානයක කෙලවර A few moments later. Two hours later. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලා දැන් මේ දකින්නේ අපි මිලිමීටර් 3ක ඩයමීටර් එකක් තියෙන පබලුවක් හොයාගෙන යන අවස්ථාවක්. ඉතින් මේ වෙලාවේ අපිට පිහිට වෙන්න ඉන්නේ අපේ බැච්මේට් කෙනෙක් වෙන පමෝදා. ඉතින් අපි දැන් මේ පමෝදලගේ බෝඩින් ප්ලේස් එක හොයාගෙන යනවා. ඩයමීටර් එක මිලිමීටර් 3ක් වෙච්ච පබලුවක් හොයාගෙන. Yeah, boy. ආච්චි කෙනෙක් තුප්පිටි කිරියම්මගේ කවුරු වන්තත් නෑ. අප මුටි ගන්න වේද? ඕකේ, මේ ඔයාලා දකින්නේ එක්ටම් ගේක සිට කරලා හිටපු කුමාරිකාවකින් අපි ජයග්‍රාහී විදිහට අපේ පබලුව ලබා ගන්න ඒ අනගි භවනීය අවස්ථාව. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝස් හැමතැනම දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් thank you so much අපිට පබලුව දුන්නට. එහෙනම් අපි යන්න තමයි යන්නේ. අපිට කියන්න තියෙන්නේ you are my sunshine, my නෙමෙයිනේ, you are our sunshine. You are my sunshine, my only sunshine. You make me happy, best factor. You are my sunshine, my only sunshine. You make me happy, best factor. You never know that I'm not gonna you. But I සීරියස් හිතන කෙල්ලෙක් මොකටද? අවුල්ටයක් කරා. අබුරුටියක් කරන්නේ. මේ අපිට ඒක කවුරු එකක් මේ වාන්න මේ අපිට පමෝද දුන්න මිලිමීටර් 3ක ඩයමීටර් එකක් තියෙන පබලු. මේ වීඩියෝ මම YouTube එකට දාලා තිබ්බොත් සීරියස් හිතන කෙල්ලෙක් හිටියොත් කියන්න මේ දීෂාන් මෙහෙම කෙනෙක් හොයනවා. එසේ මිස දාලා නෙමෙයි මේවා මේ කරත්තයක් අදපු ඉංජිනේරු සිච්චේ. ठीक है, तो सुधर जाओ, सुन लो मेरी बात, ठीक है? थोड़े मैनर सीख लो, एथिकेट सीख लो, तमीज सीख लो और अपना काम धंधा ढूंढो कोई, ठीक है? ये क्या है?
දිරාපත් වන ඇට සැකිල්ලකින් හා කුණුවන මස් වලින් සෑදුණු ස්තීරුව කෙතරම් අපව නොමග යවන්නේද මිතුර එයට නොරැවටි නිර්වාණ මාර්ගයේ ගමන් කරන්න දැන් නිදාගන්න